මෙවර 2026 ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පස්වන තරඟය ඊයේ පැවැත්වුණේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල් කණ්ඩායම අතර. මේ තරඟයේදී දිල්ලි කැපිටල් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක තරඟ බිමට පිවිසෙනු අතර මේ තරඟයේදී පැතුම් නිස්සංක සිය මංගල IPL වරම් දිනා ගැනීමටද සමත් වුණා. තවද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු වසර 14කට පසුවයි ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියක් ක්‍රීඩා කරන්නේ. ඒ අනුව තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 4ක් තුල සියලු දෙනා දැවී රැස් කරගත හැකි වුණේ ලකුණු 141ක් පමණයි. ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් මිචෙල් මාස් ලකුණු 35ක් රැස් කළ අතර අබ්දුල් සමාක් ලකුණු 36ක් රැස් කළා. පන්දු යැවීමේදී ලුංගි එන්ඩීනි සහ ටී නඩරාජන් කඩලු 3 බැගින් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 142ක ජයග්‍රාහී ඉලක්කයක් සොයා පිටියට පිවිසි දිල්ලි කැපිටල් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වුණේ KL රාහුල් සමගින් පැතුම් නිස්සංකයි. ඔවුන් දෙදෙනාට එතරම් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉඩ නොදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් KL රාහුල් ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඔවුන් සමත් වුණා. සිය මංගල ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ඊයේ දිනේ ලකුණු 1කට දැවී ගියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ සිය බලාපොරොත්තු සුන් කර දමමින්. ඒත් කඩලු 4ක් බිඳ වැටුණත් දිල්ලි කැපිටල් කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් සාර්ථකව එම ඉලක්කය හඹා යමින් පන්දු වාර 17යි එක් පන්දුවක් පමණක් වැය කරමින් කඩලු 4ක් පමණක් දැවී ලකුණු 145ක් ලබා තරඟය පහසුවෙන් ජය ගැනීමට සමත් වුණා. එහිදී සමීර් රිසවි පන්දු 47කින් 6 පාර 4ක් 4 පාර 5ක් සමගින් නොදැවී ලකුණු 70ක් රැස් කළ අතර ට්‍රිස්ටන් ටැබ්ස් පන්දු 32කින් නොදැවී ලකුණු 39ක් රැස් කළා. ඒ අනුව මෙවර තරඟවාරයේ දිල්ලි කැපිටල් කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟයෙන් කඩලු 6ක ජයක් වාර්තා කර ගැනීමටයි සමත් වුණේ. තවද තමන් මුහුණ දුන් පළමු තරඟයේදීම සාර්ථක වුණත් පැතුම් නිස්සංක හට ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරඟවලදී අවස්ථාව හිමි වෙයි බොහෝ දුරට. එම තරඟවලදී පැතුම් නිස්සංකට ලකුණු අතරට එමට හැකි වේවායි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ වගේම බලාපොරොත්තුවත් එලෙසමයි.